ප්‍රධානවම චන්ද්‍රිකා තාක්ෂණයෙන් රටක ජාතික ආරක්ෂාව විනාශ කරන්නේ කොහොමද කියන කාරණය ගැන තමයි මේ පැහැදිලි කිරීම සිදු කරන්නේ. රටක ජාතික ආරක්ෂාවට චන්ද්‍රිකා තාක්ෂණය සහ අනෙකුත් අවකාශීය තරංග ප්‍රහාරක ක්‍රම භාවිතා කරලා සිදු කරන ප්‍රහාර ලංකාවට වගේම අනෙත් රටවලටත් තියෙනවා. නමුත් මේ පැහැදිලි කිරීමේදී මේ තාක්ෂණික ක්‍රියාවලිය හරහා ලංකාවේ ජාතික ආරක්ෂාවට හානි කරන්නේ කොහොමද? මොනවද සිදු කරන්නේ? ප්‍රහාරක වර්ග ඒවයි පසුබිම එකයි පැහැදිලි කිරීම කරන්නේ. මම පෞද්ගලිකව අවුරුදු කිහිපයක ඉඳලා මේ තාක්ෂණික ක්‍රියාවලිය වලට මුහුණ දෙනවා. මගේ ඒ අත්දැකීම් සහ සමාජයේ සිද්ධ වෙන මේ ප්‍රහාරවල ප්‍රතිඵල විදියට අඳුනගත්ත ප්‍රහාරක වර්ග වලට අදාළව මම පෞද්ගලිකව හොයාගත්ත තොරතුරු ඒවා අධ්‍යයන පරාස එකයි මේ පැහැදිලි කිරීම කරන්නේ. දැනට අවුරුදු කිහිපයකට කලින් ඉඳලම පෞද්ගලිකව මම මේ තාක්ෂණයන්ට මුහුණ දුන්නත් මේ දක්වා මේව ගැන කතා නොකර හිටියේ. ප්‍රහාරක අවස්ථා කිහිපයක් තහවුරු වෙනකන් ඉන්න සිද්ධ වුණා. විශේෂයෙන් රහසිගත ඡන්ද විමසීම් ක්‍රමවලදී ඡන්ද සලකුණු අලුතින් නිර්මාණය කරන මැතිවරණ වංචාව තහවුරු වෙන්න ජාතික මැතිවරණ 3ක්වත් පවත්වනකන් ඉන්න සිද්ධ වුණා. මේ අවුරුද්දේ මැයිවල තමයි ඒ විදියට ජාතික මැතිවරණ 3ක් පවත්වලා අවසන් වුණේ. එතනින් පස්සේදී විවිධ හේතු නිසා මේ පැහැදිලි කිරීම කරන්න සැප්තැම්බර් මාසේ පහුවෙනකන් ඉන්න සිද්ධ වුණා. ඒ විදියට තමයි මේ ඔක්තෝබර් මාසේ මේ විදියට මේ පැහැදිලි කිරීම යොමු කරන්නේ. ඒ වගේම කොටස් කිහිපයක් විදියටයි පැහැදිලි කිරීම කරලා තියෙන්නේ. මේකේ කොටස් ගණන වැඩි, දිග වැඩි, ලොකු කාලයක් අරන් තියෙනවා කියලා හිතෙයි. ලංකාවේ ගොඩක් දෙනෙක් චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු තාක්ෂණික ක්‍රියාවලිය හරහා සිදු කරන ප්‍රහාරක වර්ග ගැන අවබෝධයක් නැහැ. මේ තාක්ෂණයත් එක්ක වැඩ කරන අය මේ දේවල් ගැන කතා කරන්නේත් නැහැ. මේ තාක්ෂණයත් එක්ක වැඩ කරන කෙනෙක් විදියට මට පෞද්ගලිකව නිතරම මේ දේවල් ගැන කතා කර ඉන්න බැරි නිසා ලොකු වෙලාවක් ගත වුණත් එක වතාවකදී අවශ්‍ය මූලික කරුණු පරාසය ආවරණය වෙන විදියට තමයි පැහැදිලි කිරීම කරලා තියෙන්නේ. ඒ වගේම හඬ පටයක් විදියට විතරයි තියෙන්නේ. හේතුව වෙන්නේ වීඩියෝ පටයක් විදියට තිබුණොතින් සමාජයේ අනිත් අය අතර වෙනද වගේ මට සාමාන්‍ය විදියට ඉන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා හඬ පටයක් විදියට විතරයි තියෙන්නේ සහ කමෙන්ට්ස් ඔෆ් කරලා තියෙන්නේ. කමෙන්ට්ස් ඔෆ් කරන්න හේතුව වෙන්නේ ලංකාවේ මේ චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු තාක්ෂණික ප්‍රහාර සිද්ධ වෙන්නේ ඒකාබද්ධ ප්‍රහාර විදියට. විදේශීය ප්‍රහාරක රටවලින් රටක අභ්‍යන්තරයෙන් දේශපාලනය කරන අයට සහ ත්‍රස්තවාදී සමාජිකයන්ට ඒ අය ප්‍රහාර වෙනුවෙන් කොටස්කරුවෝ වෙනවා නම් එයාට සමහර තාක්ෂණික ප්‍රහාරක හැකියා ලබලා දෙනවා. ඒ විදියට ලබලා දෙන අනිවාර්ය තාක්ෂණික හැකියාවක් වෙන්නේ ගෘහස්ත සාමාන්‍ය CCTV කැමරා දර්ශන දුරක ඉන්න කෙනෙක් නිරීක්ෂණය කරන තත්වයට සමාන තත්වයෙන් චන්ද්‍රිකා කැමරා සහ චන්ද්‍රිකා මයික්‍රොෆෝන් හරහා ලබලා දෙන වීඩියෝ දර්ශන ඒ අයගේ ස්මාර්ට් ජංගම දුරකථන වර්ග සහ පරිගණක වර්ග හරහා නිරීක්ෂණය කිරීමේ හැකියාව ලබලා දීම ලංකාවේ මේ ප්‍රහාර වෙනුවෙන් කොටස්කරුව වෙලා ඉන්න 2019 නොවැම්බර් ඉඳලා 2022 මැයි කාල වකවානුව තුළ ලංකාවේ විධායක බලය මෙහෙවපු රෙජිමේ අයට
මේ තාක්ෂණික හැකියාව ලබලා දීලා තියෙනවා. ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරලා සමගාමී පටිගත කිරීම සිදු වෙද්දිත් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේම මේ දේශපාලන රෙජිමේ අය නිරීක්ෂණය කරන ප්‍රහාරක විදේශීය තාක්ෂණික නිලධාරීන්ට නිරීක්ෂණය වෙන විදියට පේන විදියට ලංකාවේ ඒ දේශපාලනිකයිගේ හැකියා දක්ෂතා පෙන්වන්න වැඩ පෙන්වන්න අලුතින් චන්ද්‍රිකා තාක්ෂණික ප්‍රහාරක අවස්ථා නිර්මාණය කිරීමත් තවදුරටත් ප්‍රහාර සංඛ්‍යාව වැඩි කිරීම සහ ප්‍රහාරවල තීව්‍රතාවය වැඩි කිරීම වෙනුවෙන් ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරලා ප්‍රහාර අවස්ථා නිර්මාණය කිරීමක් මේ සිද්ධ කරනවා. මේ නිසා මම කමෙන්ට්ස් ඔන් කරෝතින් ඒ සිද්ධ කරන ඒකාබද්ධ ප්‍රහාරවල තවත් කොටසක් විදියට විදේශීය ප්‍රහාරක රටවලට ලංකාවේ ඒ අයගේ වැඩ පෙන්වන්න තවත් අවස්ථාවක් විදියට එක එක විදිය කමෙන්ට්ස් එයාගේ පාක්ෂිකය හරහා යොදන්න ඉඩ තියෙනවා. ඒ නිසා කමෙන්ට්ස් ඔෆ් කරලා තියෙන්නේ. ඒ වගේම ඍජුව පුද්ගලයන්ගේ පාර්ශවවල සහ එක් අවස්ථාවකදී හැර රටවල් වල නම් ප්‍රකාශ කිරීමක් සිදු කරන්නේ නැහැ. ඒ විදියට නම් ප්‍රකාශ කරෝතින් විවිධ විදිය ගැටලු ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ පුද්ගලයන්ගේ ඒ පාර්ශවවල ඒ රටවල් හඳුනා ගන්න පුළුවන් විදිහේ හඳුනා ගැනීමේ අවස්ථා හරහා තමයි පැහැදිලි කිරීම කරන්න පුළුවන්කම තියෙන්නේ. චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන ප්‍රහාර වර්ග සිදු කරන්න පුළුවන් තත්ත්වය සහ අනෙක් අවකාශීය තරංග ප්‍රහාරක ක්‍රම මම පෞද්ගලිකව හඳුනගන්නේ මීට වසර කිහිපයකට කලින් එදිනෙදා ජීවිතයේදී මම සාමාන්‍ය විදියට භාවනා කර කර ඉඳපු අවස්ථා හරහා ඒ භාවනා කරන අවස්ථාවලදී කායිකව සහ මානසිකව දැනුණ අසාමාන්‍ය තත්ත්ව හරහා තමයි ප්‍රහාරක අවස්ථා හඳුනාගත්තේ. පසු කාලීනව ඒ අසාමාන්‍ය තත්ත්ව වලට භාවනා නොකරන අවස්ථාවලදීත් ඒ කියන්නේ දිනදා ජීවිතේ සාමාන්‍ය විදියට වැඩ කරන අවස්ථාවලදීත් වරින් වර මුහුණ දුන්නා සහ අද වෙද්දි දවස පුරාම ඒ ප්‍රහාරක තත්ත්ව වලට පෞද්ගලිකව මුහුණ දෙනවා. මේ චන්ද්‍රිකා තාක්ෂණික ප්‍රහාර එල්ල කරන්නේ විදේශීය රටවල් කිහිපයක රාජ්‍ය උපදෙස් සහ මෙහෙයවීම යටතේ රජයේ අධීක්ෂණය යටතේ ප්‍රහාර සිදු කරන පුද්ගල කණ්ඩායම් විසින් රජය සතුව තමයි මේ තාක්ෂණයන් තියෙන්නේ. එහෙම නැතුව පෞද්ගලික අංශයක රජයේ නොවන වෙනත් පාර්ශ්වයක පුද්ගලයන් ළඟ නෙමෙයි මේ තාක්ෂණික හැකියාව තියෙන්නේ. මේ තාක්ෂණයන් තියෙන රටවල් ඒ තාක්ෂණික ක්‍රියාකරුවන් යොදවල තමයි ඒ රටවල ඉඳන් ප්‍රහාර සිද්ධ කරන්නේ. ලංකාවට අදාළව 2010 වගේ කාලේ ඉඳලා මේ තාක්ෂණික ප්‍රහාරවල බලපෑම් තියෙනවා සහ ලංකාවේ ඒ 2010 කාලවකවානුවේදී සිද්ධ වුණ ප්‍රභූ හේතු නිසා නිශ්චිතවම සාක්ෂි නැති හේතුව නිසා නතර වෙලා තියෙන මනුෂ්‍ය ඝාතන මූල්‍ය වංචාවලට අදාළ චන්ද්‍රිකා තාක්ෂණ පටිගත කිරීම තියෙනවා. ඒ ප්‍රහාරයක ප්‍රතිඵල ස්වභාවික තත්වයෙන් තියෙන නිසා
අ, ඒ ප්‍රහාරවල ප්‍රතිඵල කියලා අවබෝධයක් ගන්න අදටත් බහුතරයකට හැකියාව නැහැ. නමුත් චන්ද්‍රිකා තාක්ෂණික ප්‍රහාරවලට යොදා ගන්න තාක්ෂණයන් විදියට තාක්ෂණික ආකාර කිහිපයක් තියෙනවා. ප්‍රධානම චන්ද්‍රිකා තාක්ෂණික කැමරා සහ චන්ද්‍රිකාවල තියෙන මයික්‍රොෆෝන් හරහා තමයි ඉලක්කගත පුද්ගලයන් සහ ඉලක්කගත ස්ථාන හඳුනාගෙන ප්‍රහාර යොමු කිරීම සිදු කරන්නේ. සමහර අවස්ථාවලදී ඒ අවස්ථාවට අදාළව තරංගවල විශ්කම්භය මයික්‍රොමීටර් සහ මයික්‍රොමීටර් වලට වඩා අඩු තරංග විශ්කම්භයක් තියෙන තරංග පතනය වෙනවා කියලා පැහැදිලි වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම මේ තරංග පතනය වෙන්නේ ආවරණ පෘෂ්ඨ හරහා ඇවිල්ලා සහ ඒ පතනය වෙන තරංග වල තීව්‍රතාවය ඒ සංඛ්‍යාත වලට අනුව පැහැදිලි වෙන දෙයක් තමයි ඒ තරංග යොමු වෙන්නේ ඉලක්කය සහ චන්ද්‍රිකාව අතර තරංගය ප්‍රචාරක මාධ්‍ය ඔස්සේ සම්ප්‍රේෂණය වීමක් වෙන්නේ නැතුව. ඒ කියන්නේ අන්තර්මාධ්‍ය තරංග සම්ප්‍රේෂණය වීමක් නැතුව තමයි තරංග සම්ප්‍රේෂණය වෙන්නේ. ඒක මේ දැනුමත් එක්ක වැඩ කරන අයට ඒක තේරෙන තත්ත්වයක්. ඉලක්ක ගතව ඒගොල්ලන් යොමු කරන තරංග වර්ගවල ඒ තරංග ප්‍රබලතාව ගැන හිතලා බැලුවහම පැහැදිලි වෙන කාරණයක් තමයි චන්ද්‍රිකාව සහ ඉලක්කය දක්වා ඒ තරංගය ආවත් තරංගය ආරම්භක ස්ථාන තරංගය යොමු කරන ස්ථානයේ ඉඳලා චන්ද්‍රිකාව දක්වා ඒ තරංගය ඒ සංඛ්‍යාතයෙන් යොමු කිරීමක් කරන්නේ නැහැ කියන තත්ත්වයක් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ චන්ද්‍රිකාවේ තියෙන ව්‍යුහික සැකැස්ම කරහා චන්ද්‍රිකාව වෙතට යොමු වෙන තරංගයයි චන්ද්‍රිකාවේ ඉඳලා ඉලක්කය වෙතට පතනය වෙන තරංගයයි සංඛ්‍යාත දෙකක තරංග දෙකක්. ඒ වගේම සාමාන්‍ය ආරක්ෂාවට යොදලා තියෙන රේඩාර් පද්ධති වලට මේ තරංග වර්ග අහසු කර ගැනීම හැකියාව නැහැ. ඒ රේඩාර් පද්ධති සංවේදී නැහැ මේ තරංග වර්ග වලට. ඒ නිසා ඒ කියන්නේ රේඩාර් පද්ධති වලට අහසු වෙන්නේ නැති හින්දා සාමාන්‍ය ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මාධ්‍ය වලට මේ තරංග නිරීක්ෂණය නොවන නිසා ප්‍රහාරක තරංග විදියට හරි නැත්නම් සාමාන්‍ය තරංග විදියට හරි මේ තරංග වර්ග හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ හඳුනා ගැනීමේ හැකියාව නැති නිසා ආරක්ෂක පියවරවල් වලට යොමු වීමේ හැකියාවක් නැහැ. ප්‍රහාරක රටවල් මොනවද කියන කාරණේදී මේ තාක්ෂණය නිර්මාණකරු විදියට ඉන්න රට වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය. ඔවුන් මේ තාක්ෂණික හැකියාව තවත් රටවල් කිහිපයකට ලබලා දීලා තියෙනවා. ඒ අනුව ලංකාවට ආසන්නයෙන්ම තියෙන ලංකාව ඒ රටේ ප්‍රාන්තයක් කරගන්න උත්සාහ කරන රට සතුවත් මේ තාක්ෂණ හැකියාව තියෙනවා. ලංකාවේ ප්‍රධාන ප්‍රහාරක රට වෙන්නේ ඔය ලංකාවට ආසන්නයෙන්ම තියෙන ලංකාව ප්‍රාන්තයක් කරගන්න උත්සාහ කරන රට. දෙවැනියට තමයි මේ තාක්ෂණයන්ගේ නිර්මාණකරු විදියට තියෙන රට තියෙන්නේ. ඒතකොට ලංකාව වගේ රටවල් සාමාන්‍යයෙන් රටවල් කිහිපයක තාක්ෂණික ප්‍රහාර වලට ලක් වෙනවා. චන්ද්‍රිකා තාක්ෂණයේ ඇතුළු තාක්ෂණික ක්‍රම යොදාගෙන සිදු කරන බරපතලම ප්‍රහාරක වර්ගය වෙන්නේ රහස්‍ය ඡන්ද විමසීම් වලදී
ප්‍රකාශිත චන්ද්‍ර පත්‍රිකාවල ඡන්ද සලකුණු ඒ තාක්ෂණික නිලධාරීන්ට අවශ්‍ය විදියට නිර්මාණය කිරීම. ඒ ප්‍රහාරක ක්‍රියාකාරකමදී එයාල කරන්නේ ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්ද පත්‍රිකා ගණන් කරන්න කලින් ඒ ඡන්ද පත්‍රිකාවල තියෙන ඡන්ද සලකුණු ඒ තාක්ෂණික නිලධාරීන්ට අවශ්‍ය විදියට පිහිටියම වෙනස් කිරීම සහ අවශ්‍ය විදියට අලුතින් ඡන්ද සලකුණු නිර්මාණය කිරීම. මේක කරන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. නමුත් මේක කරන්න පුළුවන්. සහ මේක මේගොල්ලන් කරනවා. බාහිරින් බලවම ටිකක් අමාරු ක්‍රියාකාරකමක්. නමුත් මේ තාක්ෂණයත් එක්ක මැතිවරණ ඡන්ද මධ්‍යස්ථාන කියන්නේ ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන දහස් ගණනක් තිබ්බත් එකම අවස්ථාවකදී මේක කරන්න තරම් තාක්ෂණයක් මේ රටවල් වලට තියෙනවා. මේ ප්‍රහාරක වර්ගය හරහා මේ ප්‍රහාරක අවස්ථාව හරහා ඒ ප්‍රහාරක රටවල් වලට අවශ්‍යතාවය වෙන්නේ රාජ්‍ය පරිපාලනය තුළ ඒ ප්‍රහාරක රටවලට අවශ්‍ය වෙන විදියට ඒ අයට හිතවත්ව වැඩ කරන ඒගොල්ලන්ගේ භූදේශපාලනික න්‍යාය පත්‍ර සම්පූර්ණ කරගන්න ආධාර අනුබල දෙන පිරිසක් මැතිවරණ හරහා තෝරාපත් කර ගැනීම තමයි මේගොල්ලන්ගේ අරමුණ වෙන්නේ. ලංකාවේ තත්ත්වය ගත්තොතින් ලංකාවේ ජාතික මැතිවරණවල ඉඳලා ග්‍රාමීය මට්ටමේ ආයතනවල ආයතනික නිලධාරීන් පත් කර ගැනීමේ රහස්‍ය ඡන්ද විමසීම් දක්වාම ඡන්ද සලකුණු වෙනස් කිරීම සිදු කරනවා. ඒ නිසා ප්‍රචණ්ඩත්වයෙන් තොර නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වුවත් ජාතික මැතිවරණ ඇතුළු රහස්‍ය ඡන්ද විමසීමේ අවස්ථාවලදී ඡන්ද සලකුණු වෙනස් කිරීම සහ නිර්මාණය කිරීම කියන මැතිවරණ වංචාව සිද්ධ වෙනවා. ලංකාවේදී මුළු ලංකාවම ආවරණය කරලා ඡන්ද පත්‍රිකා කෝටි 1.5කට ආසන්න සංඛ්‍යාවක් මේ විදියට කළමනාකරණය කරත් විදේශීය රටවල ජාතික මැතිවරණවලදී මිලියන 500කට වඩා ඡන්ද පත්‍රිකා සංඛ්‍යාවක ඡන්ද සලකුණු කළමනාකරණය කරපු අවස්ථා තියෙනවා. එයා ඒ දේවල් සිද්ධ කරද්දී ඒ ක්‍රියාකාරකම් මේගොල්ලන් සිද්ධ කරා කියලා අනිත් අයට දැනගන්න පුළුවන් විදියට තියෙන තත්ත්ව තියෙනවා. ඒ තත්ත්ව සම්පූර්ණ කළා තමයි ඒ විදේශීය රටවල ඒ ප්‍රතිඵලවල අවසාන වාර්තා තියෙන්නේ. ඒ අනුව තමයි තහවුරු කරගන්නේ තාක්ෂණික ක්‍රියාවලිය හරහා ඡන්ද සලකුණු කළමනාකරණය කිරීමක් ඒ රටවලත් සිද්ධ කරලා තියෙනවා කියලා. මේ මැතිවරණ වංචාව සිද්ධ කරද්දී ප්‍රකාශිත ඡන්ද පත්‍රිකාවල ඡන්ද සලකුණු ඒගොල්ලන්ට අවශ්‍ය විදියට නිර්මාණය කිරීමක් විතරක් කරන නිසා ඡන්ද පත්‍රිකාවල ඒ සංඛ්‍යාවේ අඩුවීමක් හෝ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ මැතිවරණ වංචාව සිද්ධ වෙද්දී ඇත්තටම ඡන්දයක් තිබීමේ කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. හේතුව මහජන මතය 100%කින් සම්පූර්ණයෙන්ම වෙනස් කරන අවස්ථාව වාර්තා වෙලා තියෙනවා. එතකොට මහජන මතය ඇත්තටම නියෝජනය වීමක් වෙන්නේ නැහැ. සහ ප්‍රහාරක රටවලට අවශ්‍ය විදියට වැඩ කරන තමන්ගේ රටට විරුද්ධව වැඩ කරන දේශපාලකයෝ එවැගේම රාජ්‍ය නිලධාරීන් ඒ ආයතනික නිලධාරීන් පත් වෙන නිසා රටට විරුද්ධව තියෙන රාජ්‍ය යාන්ත්‍රණයක් තමයි නිර්මාණය වෙන්නේ. ඒ වගේම මේ මැතිවරණ වංචාව සිද්ධ වෙද්දී මැතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ
මහජනතාවගේ ජනමතය දිනාගෙන වැඩක් වෙන්නේ නැහැ. මැතිවරණ වංචාව සිද්ධ වෙන නිසා ඒගොල්ලෝ දිනා ගන්න ඕන මේ ප්‍රහාර සිද්ධ කරන මේ මැතිවරණ වංචාව සිද්ධ කරන රටවල ප්‍රසාදය තමයි ඒගොල්ලන් දිනා ගන්න ඕන. එතකොට අර සමස්ත ක්‍රියාවලියම වෙනස් වීමක් තියෙනවා. මේ ඡන්ද සලකුණු වෙනස් කිරීමේ මැතිවරණ වංචාවේ බරපතලම තත්ත්වය උදා වෙන්නේ ජනමත විචාරණවලදී. රටකට අහිතකර රටකට විනාශකාරී ප්‍රතිපත්ති තියෙන ගිවිසුම් ව්‍යවස්ථා සමත කරගන්න ජනමත විචාරණයක් පැවැත්වුවතින් ජනතාව ඒ ගිවිසුමට ඒ ව්‍යවස්ථාවට විරුද්ධව ඡන්දය දුන්නත් ඡන්ද සලකුණු වෙනස් කිරීමේ මේ මැතිවරණ වංචාව හරහා ඒ ප්‍රහාරක රටවලට අවශ්‍ය විදියට ඡන්ද සලකුණු නිර්මාණය කරලා ඒ ගිවිසුම හෝ ඒ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ හැකියාව තියෙනවා. රටක් තවත් රටක අර්ධ හෝ පූර්ණ යටත් විජිත තත්වයකට පත් කරගන්න අවශ්‍ය නම් ඒ රට ඇතුලේ අභ්‍යන්තරිකව සමාජීය හරි ආර්ථික හරි ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කරලා සමාජීය වශයෙන් ඒ තත්ත්වය සාමාන්‍යකරණය කරලා ගිවිසුමක් හරහා එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා ජනමත විචාරණය යොමු කළා. එතනින් රටේ ජනතාව බහුතර ජනමතය ඒ තත්ත්වයට විරුද්ධව තිබ්බත් බොහොම පහසුවෙන් ඒ රටවලට අවශ්‍ය විදියට ඒ ජනමත විචාරණය සම්මත කර ගැනීමේ ප්‍රවණතා තියෙනවා. ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු තාක්ෂණික ක්‍රියාවලි හරහා සිද්ධ කරන ප්‍රහාර දිස්ත්‍රික්ක 25ම ආවරණය කළ ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ දේශපාලනික කණ්ඩායමක් සහ ප්‍රහාරක රටවල් ඒකාබද්ධ වෙලා තමයි ඒකාබද්ධ ප්‍රහාර විදියට මේ ප්‍රහාර සිද්ධ කරන්නේ. එතනදී ලංකාවේ අය මේ ප්‍රහාරවල කොටස්කරුවෝ වෙලා වැඩ කරද්දී ඒ රෙජිමේ අය නිදහසට කරුණු විදියට කියන හේතු ලයිස්තුවක් තියෙනවා. නමුත් මොනවාම හරි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් ඒ රෙජිමේ අය ඒ නිදහසට කියන හේතු ලයිස්තුව සම්පූර්ණ වෙන විදියට රජයේ ආරක්ෂක අංශවලට ඒ වැඩ ටික බාර දෙන්න හැකියාව තියෙනවා. නමුත් ඒ විදියට රජයේ අංශවලට ඒ වැඩ ටික සම්පූර්ණ වෙන විදියට ඒ ක්‍රියාවලිය බාර නොදී තමයි මේ අය මේ විදියට ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරලා මේ ප්‍රහාර සිද්ධ කරන්නේ. සාමාන්‍යයෙන් එක ගෙදරක CCTV කැමරාවක් තව ගෙදරක දර්ශන ආවරණය විදියට සවිකිරීම නීති විරෝධී. එහෙම තත්ත්වයක් තියේදී තමයි චන්ද්‍රිකා තාක්ෂණික ක්‍රමය හරහා අනිත් අයගේ අනිත් ස්ථානවල දර්ශන නිරීක්ෂණය කර කර මේ අය මේ සිදුවීම් සිද්ධ කරන්නේ. එතකොට මේ චන්ද්‍රිකා තාක්ෂණික ප්‍රහාරවලදී ඒකාබද්ධ ප්‍රහාරවල කොටස්කරුවෝ වෙලා වැඩ කරන මේ දේශපාලනික රෙජිමේ අයට 2028 වෙද්දී ලංකාවේ ආණ්ඩු බලය ලැබිලා තිබුණොතින් 2028 කාලවකවානුව වෙද්දී ලංකාවට විදේශීය ණය වාරික ගෙවන්න තියෙන නිසා අවස්ථානුකූලව හිතාමතා 2021 2022 අවුරුදුවල ඒ අය ඒ හිතාමතා ඇති කරපු ආර්ථික අර්බුදය වගේ අර්බුදයක් හදලා ලංකාවට තවදුරටත් ස්වාධීනව රටේ ආර්ථිකය පවත්වගෙන යන්න බැහැ කියන මතය සමාජගත කරලා තවත් රටක පාලනයක් එක්ක
ඒකාබද්ධව පරිපාලනය කරගෙන යන්න අවශ්‍යයි කියන නිගමනයට ඇවිත් ගිවිසුමක් හදාගෙන ජනමත විචාරණයකට ගියොත් රටේ මහජනතාව ඒ ගිවිසුමට විරුද්ධව ඡන්දය දුන්නත් ඡන්ද සලකුණු වෙනස් කිරීමේ මැතිවරණ වංචාව හරහා අනිවාර්යෙන් ඒ ප්‍රහාර රටවලට අවශ්‍ය අවසාන ප්‍රතිඵලය ලැබෙන විදියට ඡන්ද සලකුණු වෙනස් කළා ලංකාව ඒ වෙනත් රටක අර්ධ යටත් විජිත තත්වයකට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. 2021-2022 ආර්ථික අර්බුදය ඒ කාල වකවානුවේ හිටපු මුදල් ඇමති සහ ඒ පිරිස හරහා ප්‍රහාරක රටවල් විසින් ඇති කරපු කෘත්‍රිම තත්ත්වයක් නිසා 2028 වෙද්දී ඒ අය ආණ්ඩු කරන්නේ හිටියොතින් මේ සිදුවීමේ පූර්ණ අවදානමක් තියෙනවා. ඡන්ද සලකුණු වෙනස් කිරීමේ මැතිවරණ වංචාව ශ්‍රව්‍ය සහ දෘශ්‍ය ක්‍රමවලට හසු කරගන්න හැකියාවක් නැති නිසා නිරීක්ෂණය කරන්න බැරි නිසා දැනට පවත්වපු මැතිවරණ වලට අදාළ තොරතුරු හරහා තමයි මේ මැතිවරණ වංචාව සිද්ධ වෙනවා කියන තත්වය තහවුරු කරගන්න හැකියාව තියෙන්නේ. ආසන්නතම කාලයේදී ලංකාව පුරා තැනින් තැන පවත්වපු සමූපකාර ඡන්ද විමසීම් වලදී ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ සංවිධානයට නියෝජිතයන් එක්කෙනෙක්වත් පත් නොවන විදියට ඡන්ද පැවැදීම තමයි ආසන්නවම තියෙන මේ මැතිවරණ වංචාව තහවුරු කරන්න පුළුවන් තත්ත්වය වෙන්නේ. වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ සංවිධානයට ආණ්ඩු බලය නොතිබුණ අතීත කාලයේදී සමුපකාර ආයතන වලට එයාගේ නීතියන් එක්කෙනෙක් හරි තේරීපත් වෙන ඡන්ද පදනමක් ඡන්ද සංඛ්‍යාවක් එයාට තිබුණා. ඒතර ආණ්ඩු බලය ලැබීමත් එක්ක ඒ ඡන්ද සංඛ්‍යාව වැඩි වෙනවා මිසක අඩුවීමක් වෙන්නේ නැහැ. වර්තමාන ආණ්ඩුවට වැඩි වශයෙන් ප්‍රසාදය හිමි වෙලා තියෙන්නේ ග්‍රාමීය ජනතාවගේ නිසා සමූපකාර ආයතන වලදී අඩුම තරමින් එක නියෝජිතයෙක් හරි තේරීපත් වෙන්න ඡන්ද සංඛ්‍යාවක් වර්තමානයේ වෙද්දී ඒ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ සංවිධානයට තියෙනවා. ඡන්ද සලකුණු වෙනස් කිරීමේ ප්‍රහාරක රටවල් මේ තාක්ෂණික මෙහෙයුම්කරුවන් හරහා අවශ්‍ය විදියට ඔවුන්ගේ ඒ දේශපාලනික අරමුණු වෙනුවෙන් ඒ රටවලට අවශ්‍ය පක්ෂවල නියෝජිතයන් පත්වෙන විදියට ඡන්ද සලකුණු වෙනස් කරන නිසා තමයි මේ විදියට නියම මහජන මතය නිරෝධනය නොවෙන්නේ. ඡන්ද සලකුණු වෙනස් කිරීමෙන් ප්‍රහාරක රටවල තාක්ෂණික නිලධාරීන් ඒ අයට අවශ්‍ය විදියට ඔවුන්ගේ දේශපාලනික න්‍යාය පත්‍ර වඩාත් හොඳින් ඒගොල්ලන්ට සම්පූර්ණ කරලා දෙන විපක්ෂයේ පිරිස් සම්පකාර ආයතන වලට පත් කරගන්න තමයි ඡන්ද සලකුණු වෙනස් කිරීමේ ප්‍රහාරක රටවල තාක්ෂණික නිලධාරීන් එයාට අවශ්‍ය විදියට ඡන්ද සලකුණු වෙනස් කිරීමේ ප්‍රහාරක රටවල තාක්ෂණික නිලධාරීන් එයාට අවශ්‍ය විදියට ඒගොල්ලන්ගේ දේශපාලනික න්‍යාය පත්‍ර වඩාත් හොඳින් ඒගොල්ලන්ට සම්පූර්ණ කරලා දෙන විපක්ෂයේ පිරිස් සම්පකාර ආයතන වලට පත් කරගන්න තමයි ඒ විදියට අනිත් පක්ෂවලට පක්ෂපාතීව ලැබෙන ඡන්ද සලකුණු අහෝසි කරන්න. මේ තාක්ෂණික ක්‍රියාවලියක වැඩ කරන කෙනෙක් විදියට මට පෞද්ගලික අවබෝධ වෙන්නේ එතනදී එක නියෝජිතයෙක්වත් පත් නොවෙන්න ඉඩ නොදී ඡන්ද වෙනස් කරන්නේ 2020-2024
ආණ්ඩුවට සාපේක්ෂව වර්තමාන ආණ්ඩුව ප්‍රහාරක රටවලට තාක්ෂණික ප්‍රහාර එල්ල කරන්න. ලංකාවත් ලංකාවේ මිනිසුගේ ජීවිතත් පාවල දෙන ප්‍රමාණය ප්‍රහාර සඳහා අවස්ථාව දෙන ප්‍රමාණය ගොඩාක් අඩුයි. පහුගිය ආණ්ඩුව පවතින කාලයේදී සිද්ධ වෙච්ච ප්‍රහාර ප්‍රමාණය නතර කරන්න ඒ අය වැඩ කරන්න ඕන වෙලා තියෙද්දී ඒ අය කරේ ලංකාව තුල ප්‍රහාර ප්‍රමාණය වැඩි කරන්න ලංකාවේ අය විසින්ම සැලසුම් හද ප්‍රහාර ප්‍රමාණය වැඩි කරපු එක. දිස්ත්‍රික්ක 25ම ආවරණය කරලා ප්‍රහාර සිද්ධ කරන්න විවිධ වූ අවස්ථා හදලා දීමක් ඒ කාලය තුලදී ඒගොල්ලන් සිද්ධ කරා. ප්‍රහාරක රටවලට ආණ්ඩුකරණය රඳවල තියාගන්න උවමනා ඒ රෙජිමේ අය නැවත ආණ්ඩු බලයට පත්වෙන තෙක් වර්තමාන ආණ්ඩුව බයට පත් කරලා බලහත්කාරයෙන් 2024 දක්වා තිබ්බ ප්‍රහාරක තත්ත්වය හදාගන්න තමයි ඒ විදියට එක නියෝජිතයෙක්වත් පත් නොවන විදියට ඡන්ද සලකුණු වෙනස් කරලා ඒ අයට ඇත්තටම තියෙන ඡන්ද සලකුණු ප්‍රමාණයත් නැති කරලා තියෙන්නේ. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ආණ්ඩුකරණයේ ඉන්න පක්ෂ සන්ධානයකට ප්‍රදේශත් කිහිපයකදී සම්පකාර ආයතන කිහිපයකදී එකම නියෝජනයක්වත් නැති වෙන විදියට ප්‍රතිඵලයක් වාර්තා වෙලා තියෙන්නේ. මේ දවස්වල ලංකාවේ විවිධ තැන්වල පැවැත්වෙන සම්පකාර ආයතනවල ඡන්ද විමසීම් වලට අදාළ ඡන්ද ප්‍රතිඵල අවස්ථා හැර මේ ඡන්ද සලකුණු වෙනස් කිරීමේ මැතිවරණ මංචාව හඳුනා ගන්න පුළුවන් තවත් අවස්ථාවක් තමයි 2024 ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵලය. 2024 ජනාධිපතිවරණය පවත්වන කලින් ජනාධිපතිවරණ පූර්ව ප්‍රචාරණ රැස්වීම් වලදී වැඩිම ජනතා සහභාගීත්වයක් තිබුණේ එක පක්ෂයකට. ඒ පක්ෂයේ අදාළව පැවතුන මැතිවරණ රැස්වීම් වලදී එක මැතිවරණ ඡන්ද බල ආසනයක එක ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක් පවත්වද්දී ඒ රැස්වීමට සහභාගී වෙලා ඉඳපු පුද්ගල සංඛ්‍යාව 2000කට වඩා වැඩි වුණා. ඒ විදිහට එක මැතිවරණ ඡන්ද බල ආසනයකට අදාළව ජනාධිපතිවරණ පූර්ව ප්‍රචාරක රැස්වීම පවත්වද්දී දෙවැනි තැනට වැඩිම ජනතාවක් සහභාගී වුණු පක්ෂ සන්ධානයේ එක රැස්වීමකට පුද්ගලයන් 1000ක්වත් සහභාගී වෙලා තිබෙන්නේ නැහැ. ඒ විදිහටම එක මැතිවරණ ඡන්ද බල ආසනයකට අදාළව පවත්වපු රැස්වීම් වලදී තුන්වෙනි තැනට වැඩිම ජනතා සහභාගීත්වයක් තිබෙ වෙනත් පක්ෂයකට ඊළඟට 2022 අරගලය හරහා අහිමි වුණ විධායක බලය නියෝජනය කරපු පක්ෂ සංධානය ඒ අයගේ ජනාධිපතිවරණ පූර්ව ප්‍රචාරක රැස්වීමක් එක මැතිවරණ ඡන්ද බල ආසනයක පවත්වද්දී ඒගොල්ලන්ගේ එක රැස්වීමකට පුද්ගලයෝ 200ක්වත් සහභාගී වෙලා තිබෙන්නේ නැහැ. ඒ සහභාගී වෙච්ච සුළු පිරිසත් සහභාගී වෙලා තියෙද්දී රැස්වීමේ පුටු තියලා තියෙද්දී ඉස්සරහා තියෙන පුටු හිස්ව තියෙද්දී පිටිපස්සට වෙන්න තිබ්බ පුටු වල තමයි ඒ අය වාඩි වෙලා හිටියේ. ඒ වගේම ඒගොල්ලන්ගේ අර රැස්වීමට සහභාගී වෙලා ඉඳිද්දී මූණු වල ඉරියව් වලින් හැසිරීමෙන් පැහැදිලි වුණා එයාගේ ඡන්ද ඒ පක්ෂයට නැහැ කියලා. සහ වෙනත් මැතිවරණ ඡන්ද බල ආසන වල අයත් සෙනඟ පෙන්වන්න තවත් මැතිවරණ ඡන්ද බල ආසනයක රැස්වීම වලටත් ගෙන්නලා තිබ්බා.
රැස්වීම වලට අදාළව රැස්වීම වලට අනුව එක මැතිවරණ ඡන්ද බල ආසනයක ඒගොල්ලන්ට අයිති නියම ප්‍රතිඵලයේ දල අගය ඒ විදිහට තමයි තිබ්බේ. ජනාධිපතිවරණය පවත්වන කලින් සමස්තයක් විදිහට රටේ මහජනතාවගේ බහුතර මහජන මතය හිමි වෙලා තිබ්බේ එක පක්ෂ සන්ධානයකට අදාළව. දෙවැනි තැනට තමයි වැඩිම ජනතා ප්‍රසාදයක් හිමි වෙලා තිබ්බේ වර්තමාන ආණ්ඩුව මෙහෙවන පක්ෂ සන්ධානයට. ජනාධිපතිවරණය පැවැත්වුවට පස්සේදී සමස්ත ජනාධිපතිවරණ ප්‍රතිඵල වලට අනුව වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන තිබ්බේ ජනාධිපතිවරණය පවත්වන කලින් දෙවැනි තැනට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන තිබ්බ පක්ෂ සන්ධානයට. ඒ විදිහට ජනාධිපතිවරණය පවත්වන්න කලින් මහජන මතය නිරූපණය වෙලා තිබෙ විදිය ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව නිරූපණය නොවීම 100%කින් පරස්පර ප්‍රතිඵලයක් ලැබීම මේ ඡන්ද සලකුණු වෙනස් කිරීමේ මැතිවරණ වංචාව හඳුනා ගන්න පුළුවන් එක අවස්ථාවක්. ඊට අමතරව 2024 ජනාධිපතිවරණයට අදාළවම ඒ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන තිබ්බ පක්ෂයත් ඊළඟට දෙවෙනි තැනට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන තිබ්බ පක්ෂයත් අතර ඡන්ද පරතරය දැවැන්ත ඡන්ද පරතරයක් තියෙනවා. අර බහුතර මතේ දෝලනයක් වුණා නම් ඒ විදිහේ දැවැන්ත ඡන්ද සංඛ්‍යාවේ පරතරයක් තියෙන විදිහට ඡන්ද ප්‍රතිඵලයක් ලැබෙන විදියක් නැහැ. සම්පූර්ණ ප්‍රතිඵලය වෙනස් වුණත් කණපිට ගැහිමක් තිබ්බත් බොහොම සුළු ප්‍රමාණයකින් තමයි ස්වභාවිකව මේ සිද්ධිය සිද්ධ වුණා නම් ප්‍රතිඵලය වාර්තා වෙලා තියෙන්න ඕන. ඒ අවස්ථාවත් මේ ඡන්ද සලකුණු වෙනස් කිරීමේ මැතිවරණ වංචාව හඳුනා ගන්න පුළුවන් අවස්ථාවක්. ඒ හැර ජනාධිපතිවරණ ප්‍රතිඵලයට අනුව 2022 අර්ගලය හරහා විධායක බලය අහිමි වුණු ඒ රෙජිමේ නියෝජනය කරන පක්ෂ සන්ධානයට ජනාධිපතිවරණ ප්‍රතිඵල වලට අනුව එක මැතිවරණ ඡන්ද බල ආසනයකදී ඡන්ද 1000කට වඩා ලැබිලා තිබ්බා. නමුත් මැතිවරණ පවත්වන කලින් పూర్ව මැතිවරණ ප්‍රචාරක රැස්වීම වලදී එක ඡන්ද බල ආසනයකදී ඒගොල්ලන්ගේ රැස්වීම වලට උනත් මිනිස්සු 200ක්වත් සහභාගී වෙලා හිටියේ නැහැ. ඒතර ඒ තත්වයක් මේ මැතිවරණ වංචාව හඳුනා ගන්න පුළුවන් තවත් අවස්ථාවක්. ඒ වගේම 2024 පාර්ලිමේන්තු මැතිවරණය හරහාත් මේ ඡන්ද සලකුණු වෙනස් කිරීමේ මැතිවරණ වංචාව හඳුනා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. 2024 ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව රටේ බහුතර ජනතාව බලාපොරොත්තු වන විදිහට ඒ අයගේ මහජන නියෝජිතයා ජනාධිපති ධුරයට පත් වුණේ නැහැ. ඒ නිසා 2024 ජනාධිපතිවරණය පැවැත්වුණු සැප්තැම්බර් මාසෙන් පස්සේදී මාස දෙකකින් 2024 නොවැම්බර් වල පැවතුණු පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව බලාපොරොත්තු වුණ ඒ අපේක්ෂාව ඉෂ්ට කරගන්න පාර්ලිමේන්තු මැතිවරණය හරහා ආණ්ඩුවක් හදාගෙන ජනතාව අපේක්ෂා කරපු අපේක්ෂකයා ජනාධිපතිවරණයට පත් කරගන්න ජනතා උත්සාහයක් දරුවා. ඒ වගේම ආණ්ඩුව පත් වුණාට පස්සේදී ඒ කියන්නේ 2024 සැප්තැම්බර් වල ඉඳලා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන 2024 නොවැම්බර් කාලය දක්වා මාස දෙකක වගේ කාලයක් තිබ්බත් ඒ කාලය ඇතුළත රටේ හාල්ගයක් ඇති වුණා. ඒ වගේම පොල් මිල ඉහළ යාමක් සිද්ධ වුණා.
ඒ හැරත් ජනතාවගේ එදිනෙදා ජීවිතයට දැනෙන ආර්ථික ප්‍රශ්න කිහිපයක් පැන නැගිලා තිබුණා. ඒ ජනතාවගේ එදිනෙදා ජීවිතයට දැනෙන ආර්ථික ප්‍රශ්න පැන නැගිලා තිබුණු කාල සීමාව තුළ ඒ ප්‍රශ්නවලට අදාළව ආණ්ඩුව පැත්තෙන් දීපු විසඳුම් ඒ වගේම නිදහසට කරුණු ඒ වාචික හේතු සැපයීම් වලදී සිදුණු අසාර්ථක භාවයනුත් ඒ වගේම ඒ පක්ෂ සන්ධානයට අදාළව දිගුකාලීනව අතීතයේ ඉඳලම මිනිස්සුන්ගේ හිත්වල තියෙන ඒ ඍණාත්මක ආකල්පයත් 2024 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළත් නොවැම්බර් වල තිබ්බ පාර්ලිමේන්තු මැතිවරණය දක්වාම ජනතාවගේ හිත්වල ඒ විදියට තිබුණා. සමාජීයව ඇති වෙලා තිබ්බ ඔය තත්ත්ව හැර 2024 සැප්තැම්බර් මාසයේ තිබ්බ ජනාධිපතිවරණයට සාපේක්ෂව 2024 නොවැම්බර් මාසයේ තිබ්බ පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවේ කැපිපෙනෙන අඩුවක් තිබුණා. ඒ සිදුවීම් ගණන හරහාම නිගමනය කරන්න පුළුවන් වෙන්නේ ඒ වෙද්දී රටේ විධායක බලය හිමි වෙලා තිබ්බ ඒ පක්ෂ සන්ධානයට ඊළඟ මැතිවරණයේදී රටේ ව්‍යවස්ථාදායක බලයත් ලබා දෙන්න මහජනතාව තරම් උනන්දුවක් දක්වලා නැහැ කියන තත්ත්වය තමයි ඒ සමස්ත සිද්ධි හරහාම නිගමනය කරන්න පුළුවන් වෙන්නේ. නමුත් පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වුවට පස්සේදී මැතිවරණ ප්‍රතිඵලයට අනුව මැතිවරණ පවත්වන කලින් සමාජීය තත්ත්වය ඒ විදියට තිබ්බත් ප්‍රතිඵලවලට අනුව ඒ ආණ්ඩු බලයේ හිටපු ඒ පක්ෂ සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 159ක් දක්වා ජනතා ප්‍රසාදය හිමි කරගෙන තිබ්බා. සහ ඒ අගය ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට පක්ෂ සන්ධානයක් ලබාගත් ඉහළම පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන ගණන. එතනිනුත් එහාට ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අතීතයේදී ආණ්ඩු බලයක් මෙහෙයවල නැති පක්ෂ සන්ධානයකට ආණ්ඩු බලය හිමිවීමේ අවස්ථාවකදී ඒ විදිහ උපරිම පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන ගණනක් හිමි වෙලා තිබුණේ. සමාජය තුළදීත් ජනතාවට හුරු නැති එවැගේම අපේක්ෂකයාගේ දේශපාලනික වැඩපිළිවෙල උනත් හුරු නැති ගොඩක් වෙලාවට ඒ මැතිවරණයට අදාළ මැතිවරණ වේදිකාවේදී පළවෙනි වතාවට දැකපු අපේක්ෂකයෙක් විශ්වාස කරලා ඡන්දදායකයෙක් ඡන්ද මධ්‍යස්ථානයකට ගිහින් තමන්ගේ ඡන්දය භාවිතා කිරීම සාමාන්‍යයෙන් ප්‍රායෝගික වෙන දෙයක් නෙමෙයි. සහ මෙතෙක් පාර්ලිමේන්තු මැතිවරණ වල විකාශය ගත්තත් මෙතෙක් පාර්ලිමේන්තු මැතිවරණ වල ප්‍රතිඵල වලට අනුව ඒ වස්තාදායක බලය හිමි වෙලා තියෙන පක්ෂ සන්ධානයට ලැබිලා තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන ගණනත් උපරිමය 20කට වඩා ගිහින් නැහැ. 2004 මැතිවරණය තියෙනවා. 2004 මැතිවරණයේ විතරක් විශේෂ අවස්ථාවක් තියෙනවා. එතනින් පසු කාලිනව දිගටම 10 සීමාවත් ඉක්මවලා මන්ත්‍රී ආසන ලැබිලා නැහැ පාර්ලිමේන්තු මැතිවරණ තුලදී. ওই විදිහට සමස්ත සිදුවීම් ටිකම ගත්තාම පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 159ක් ලැබීම අස්වාභාවික තත්වයක්. සාමාන්‍යයෙන් මන්ත්‍රී ආසන 100කට ආසන්න අගයක් ලැබීම සාමාන්‍ය තත්වයක් විදිහට පිළිගන්න පුළුවන්. නමුත් 159ක් වගේ වාර්තාගත
සහ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට වාර්තා පිහිටුවමින් ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ස්වාභාවිකව ලැබෙන්නේ නැහැ. ඔය අවස්ථාවත් ඡන්ද සලකුණු වෙනස් කිරීමේ මැතිවරණ වංචාව හඳුනා ගන්න පුළුවන් තවත් එක අවස්ථාවක්. 2019 ජනාධිපතිවරණ ප්‍රතිඵලය සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලයත් ඒ ප්‍රතිඵල වාර්තාවලට අනුව මේ චන්ද්‍රිකා තාක්ෂණික ප්‍රහාර වලට හසු වෙච්ච මැතිවරණ විදියට තමයි ප්‍රතිඵල වාර්තා තියෙන්නේ. නමුත් මැතිවරණ පවත්වන කලින් බහුතර ජනමතය තිබ්බ විදිහත් මැතිවරණ පැවැත්වුවට පස්සේ ප්‍රතිඵලය අනුව ජනමතය තියෙන විදිහත් ඒ తත්වය එක හා සමානයි. ඒ කියන්නේ දැන් 2024 ජනාධිපතිවරණය 2024 පාර්ලිමේන්තු මැතිවරණය වගේ අර 100%කින් ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයක් ලැබීමේ තත්ත්වයක් 2019 ජනාධිපතිවරණයේදී 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදීත් හඳුනා ගන්න නැහැ. ඊළඟට ඡන්ද සලකුණු වෙනස් කිරීමේ මැතිවරණ වංචාව හඳුනා ගන්න පුළුවන් තවත් අවස්ථාවක් තමයි 2024 ජනාධිපතිවරණය සහ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී උතුරු නැගෙනහිර ඡන්ද භාවිතා වෙලා තිබ්බ විදිය. උතුරු නැගෙනහිර ඡන්ද භාවිතා වෙන්නේ ඒ ප්‍රදේශවල උතුරු නැගෙනහිර ඡන්ද භාවිතා වෙන්නේ ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය දේශපාලන නායකයන් මැතිවරණවලදී සහාය දක්වන සහ ඒ නියෝජනය කරන පක්ෂ සන්ධානවලට 2024 ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර නියෝජනය කරන බහුතර දේශපාලන නායකයන් සහාය දක්වලා තිබ්බේ ඒ වෙද්දී රටේ සමස්ත බහුතර ජනතාවක් ප්‍රසාදය හිමි වෙලා තිබ්බ පක්ෂ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයාට 2024 ජනාධිපතිවරණයට සමගාමීව තිබ්බ పూర్ව ප්‍රචාරක රැස්වීම් ගත්තත් වැඩිම ජනතා සහභාගීත්වයක් තිබුණේ ඒ ජනාධිපති අපේක්ෂකයාගේ මහජන රැස්වීම් වලට. නමුත් ජනාධිපතිවරණ ඡන්දයේ ප්‍රතිඵල වලට අනුව පළවෙනි තැනට වැඩිම ඡන්ද හිමි වෙලා තිබ්බේ වෙනත් පක්ෂ සන්ධානයකට. ජාතික මැතිවරණ වලට අදාළව උතුරු නැගෙනහිර ඡන්ද හිමි වෙන්නේ ඒ ප්‍රදේශවල දේශපාලන නායකයන් සහාය දක්වන නියෝජනය කරන දේශපාලන පක්ෂවලට. 2024 අවුරුද්දේදී පවත්වපු මැතිවරණවලදී මේ තත්ත්වයට වෙනස් තත්ත්වයක් වාර්තා වීම හරහා මේ ඡන්ද සලකුණු වෙනස් කිරීමේ මැතිවරණ වංචාව හඳුනා ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම මේ ඡන්ද සලකුණු වෙනස් කිරීමේ මැතිවරණ වංචාව හඳුනා ගන්න පුළුවන් තවත් අවස්ථාවක් තමයි 2024 ජනාධිපතිවරණය 2024 පාර්ලිමේන්තු මැතිවරණය 2025 පළාත් පාලන ආයතන මැතිවරණවලදී පක්ෂ සන්ධාන කිහිපයකට අදාළ මැතිවරණ ප්‍රතිඵල අනුව ඒවායේ අක්‍රමවත් ඡන්ද විචලනය අනුව මේ මැතිවරණ වංචාව හඳුනා ගන්න හැකියාව තියෙනවා. එතනදී 2024 ජනාධිපතිවරණයේදී දැන් ඉන්න ජනාධිපතිට කලින් හිටපු ජනාධිපති නියෝජනය කරපු පක්ෂ සන්ධානය 2024 ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 22කුත් ප්‍රමාණයක් ලබා ගන්නේ ජනාධිපතිවරණයේ ඉඳලා මාස 2කට පසුව තියෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ කණ්ඩායම ලබා ගන්නේ ඡන්ද ලක්ෂ 5කුත් ප්‍රමාණයක්. අතරමැද මාස 2කට ආසන්න කාලයකදී
ඒ වගේ දැවැන්ත ඡන්ද ප්‍රමාණයක් අහිමි වෙන්න තරම් විශේෂ සිදුවීමක් සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ වගේ පසුබිමක් තියෙද්දි තමයි ඡන්ද ලක්ෂ 5කුත් ප්‍රමාණයක් දක්වා ඡන්ද ලක්ෂ 22ක ප්‍රමාණය අඩු වෙන්නේ. 2025 පළාත් පාලන ආයතන මැතිවරණයේදී 2024 ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය නියෝජනය කරපු අය වෙන වෙනම පක්ෂ සන්ධාන දෙකකින් තරඟ කරන්නේ. එහෙම තරඟ කරද්දී එක කණ්ඩායමක් ඡන්ද ලක්ෂ 4කුත් ප්‍රමාණයක් සහ තව කණ්ඩායමක් කියන්නේ අනිත් කණ්ඩායම ඡන්ද ලක්ෂ 3කුත් ප්‍රමාණයක් ලබා ගන්නවා. පක්ෂ දෙකේම පළාත් පාලන ආයතන මැතිවරණ ඡන්දයට අදාළව මුළු ඡන්ද සංඛ්‍යාව එකතුව ඡන්ද ලක්ෂ 7කුත් ප්‍රමාණයක්. 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ කණ්ඩායම් දෙක එකතු වෙලා පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරද්දී ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ පක්ෂ සන්ධානයට මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරු 3 දෙනෙක් තේරිපත් වෙනවා. ඒ 3 දෙනාම නියෝජනය කරන්නේ 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී අර ඡන්ද ලක්ෂ 3කුත් ප්‍රමාණය නියෝජනය කරන පක්ෂ සන්ධානය. 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්ද ලක්ෂ 4කුත් ප්‍රමාණයක් ලබා ගන්න අනිත් පක්ෂ සන්ධානයට 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී මහජන ඡන්දයෙන් එකම එක මන්ත්‍රී ධුරයක්වත් හිමි වෙන්නේ නැහැ. 2024 පාර්ලිමේන්තු මැතිවරණ පැවැතුණු නොවැම්බර් මාසයේ ඉඳලා 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැතුණු 2025 මැයි මාසය දක්වා ඒ අතර කාලය තුලත් ඒ විදිහේ ඡන්ද වෙනස් වෙන්න තරමේ කැපිපෙනෙන සිදුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට වැඩිම අක්‍රමවත් ඡන්ද සංඛ්‍යාවේ විචලනයක් තියෙන්නේ 2022 අරගලය හරහා ඉවත් කරපු විධායකය මෙහෙයවපු රෙජිමය අයත් වෙන පක්ෂ සන්ධානයේ ඡන්ද ප්‍රතිඵලයේ 2022 අරගලය නිසා මේ පක්ෂ සන්ධානයට එක මැතිවරණ ඡන්ද බල ආසනයකින් ඡන්ද 500ක්වත් නැති වෙන තරමට මිනිසුන්ට ඒ පක්ෂ සන්ධානය එපා වුණා. 2024 ජනාධිපතිවරණය ගත්තත් ජනාධිපතිවරණයට කලින් පූර්ව මැතිවරණ ප්‍රචාරක රැස්වීමවලදී ඡන්ද බල ආසනයකට අදාළව එක රැස්වීමකට පුද්ගලයෝ 200ක්වත් සහභාගී වෙලා තිබෙන්නේ නැහැ. සහභාගී වෙලා තිබ්බ අය ඉදිරි පෙළ පුටු ඔක්කොම හිස්ව තියලා පසු පෙළ පුටු වල තමයි වාඩි වෙලා හිටියේ. ගොඩක් අය හිටගෙන හිටියේ. සහ ඒ මිනිසුන්ගේ මූණ වල තියෙන ඉරියව් වලට අනුවත් තේරෙනවා ඒගොල්ලන්ගේ ඡන්දය ඒ පක්ෂයට දෙන්නේ නැහැ කියලා. ඒ වගේම අල්ලපු ඒ ආසන්න මැතිවරණ ඡන්ද බල ආසනවල පිරිස්තුත් ඒ අර සෙනඟ පෙන්වන්න ඒ රැස්වීම වලට ගෙන්නලා තිබ්බා. ඔය වගේ පසුබිමක් ජනාධිපතිවරණයට කලින් තියෙද්දි ජනාධිපතිවරණ ප්‍රතිඵලට අනුව එක මැතිවරණ ඡන්ද බල ආසනයක ප්‍රතිඵල වාර්තාව තියෙන්නේ ඡන්ද 1000කට වඩා වැඩි විදියකට. සමස්ත ලංකාවෙම බහුතර මැතිවරණ ඡන්ද බල ආසනවල ඡන්ද 1000කට වඩා වැඩි. ජනාධිපතිවරණ ප්‍රතිඵල වාර්තාවට අනුව සමස්ත ප්‍රතිඵලය ඡන්ද ලක්ෂ 2කුත් ප්‍රමාණයක් විදියට වාර්තා වෙනවා. ප්‍රතිශත අගයක් විදියට ඒ අගයේ 2.5ක් ආසන්න වටේල ගත්තම 3ක අගයක් 2024
සැප්තැම්බර් වල ඉඳලා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණු 2024 නොවැම්බර් කාලය දක්වා මාස 2ක වගේ කාලයක් තියෙන්නේ. ඒ කාලය තුලදී ඡන්ද ලක්ෂ 3කුත් ප්‍රමාණයකට ඡන්ද සංඛ්‍යාව වැඩි වෙනවා විපක්ෂ සන්තානයේ. 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද සංඛ්‍යාවේ ප්‍රතිශත අගය 3%ක අගයක්. එතන ඉඳලා මාස 6කින් පැවැත්වෙන 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඒ පක්ෂ සන්ධානයේ ඡන්ද ලක්ෂ 9කුත් ප්‍රමාණයක් ලබා ගන්නවා. මාසයකට ඡන්ද වැඩිවීමේ ප්‍රමාණය දල වශයෙන් ඡන්ද ලක්ෂ 1කුත් ප්‍රමාණයක්. ඊළඟට තියෙන්නේ පළාත් සභා මැතිවරණය. ඒ මැතිවරණය 2026 මාර්තු විතර වෙද්දී පවත්වන්න ගොඩක් ඉඩකඩ තියෙනවා. 2025 මැයි ඉඳලා ඒ කියන්නේ පළාත් පාලන ආයතනය ඡන්ද විමසීම පවත්වපු මාසේ ඉඳලා 2026 මාර්තු වෙනකම් කාලය මාස 10ක් තියෙනවා. මාසයකට ඡන්ද ලක්ෂ 1කුත් ප්‍රමාණයක් වගේ වැඩි වුණොත් පළාත් සභා මැතිවරණයේදී මුළු ලංකාවෙන්ම ඡන්ද ලක්ෂ 20කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබීමේ ඉඩකඩ තියෙනවා. ඒ తত্ত্বය විපක්ෂයේ ප්‍රධාන පක්ෂයට අදාළ తত্ত্বය. දෙදස් 19 අවුරුද්දේදී ඒ පවත්වපු ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න ඒ අවුරුද්දේ මුල් කාර්තුවේ එක්තරා දිනයකදී රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ ඇති කරපු සිද්ධිය හරහා ජනගත කරපු ඒ ජනමතය නිර්මාණය විදියට සිද්ධියක් හරි නැත්නම් සිද්ධි දාමයක් හරි ඇති කළොත් කෘතිමව ඡන්ද සලකුණු නිර්මාණය කළ වෙනස් කිරීම හරහා ඡන්ද සංඛ්‍යාව වැඩි කරලා වාර්තා කරන ඡන්ද ප්‍රතිඵලයක් එකක් සාමාන්‍යකරණය වෙනවා. අනෙක මේ ඡන්ද සංඛ්‍යාව සාමාන්‍යයෙන් ලක්ෂ 40කට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා වුණත් වැඩි කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එහෙම වැඩි කරොත් ඒ తত্ত্বය ඒ වගේ ජනමතයක් හරහා සාමාන්‍ය කිරීමටත් ලක් වෙනවා. ඒක තමයි චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු තාක්ෂණික ක්‍රියාවලි හරහා ප්‍රහාරක රටවල් ඡන්ද පත්‍රිකාවල ඡන්ද සලකුණු වෙනස් කරලා ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී නිදහස් මැතිවරණ තුල පවා මැතිවරණ වංචාවක් සිදු කළා. ඒගොල්ලන්ට අවශ්‍ය විදියට අවශ්‍ය දේශපාලනික පිරිස් ආණ්ඩුකරණයේ නිරත වෙන විදියට රටක අභ්‍යන්තරයේ දේශපාලන පසුබිම හදාගන්න මැතිවරණ වංචාව සිදු කරනවා සහ ඒ සිදු කරන මැතිවරණ වංචාව හඳුනා ගන්න පුළුවන් අවස්ථා තමයි ওই විදියට විස්තර කරේ. එහෙම විස්තර කරන්න උනේ මේ මැතිවරණ වංචාව සිද්ධ කරන බවට දෘශ්‍ය එහෙම නැත්නම් ශ්‍රව්‍ය තත්ත්වයක් තහවුරු කරන්න හැකියාව නැහැ. ඒ වගේම මේ ප්‍රහාරක තරංග වර්ග සාමාන්‍ය ආරක්ෂණ රේඩාර් පද්ධතිය වලට අහු වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රතිඵල හරහා තමයි මේ මැතිවරණ වංචාව හඳුනා ගැනීමේ හැකියාව තියෙන්නේ.